ආයිබෝවන් සුබ දවසක් වේවා සියලුම දෙනාට. අපි දන්නවා දැන් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණ කැඳවලා තියෙන වෙලාවක පළවෙනි වතාවට ඔබව ආමන්ත්‍රණය කරන්නේ, ඔබට මේ ප්‍රකාශ කරන්නේ මමත් ගාල් දිස්ත්‍රික්කයෙන් තරඟ වදින තැවපෙටිය ලකුණෙන් අංකයෙන් තරඟ වදින අපේක්ෂකයෙක් හැටියට. අපේක්ෂක හැටියට විතරක් නෙවෙයි මේ රටේ පුරවැසියෙක් හැටියට. ඒ වගේම පරිසරයට ආදරය කරන නීතිගරුක පුරවැසියෙක් හැටියට. අපි දන්නවා මේ මැතිවරණ ක්‍රියාවලිය තුල ඔයගොල්ලෝ දකින්න නැති මගේ පෝස්ටර් නැහැ. මගේ කටවුට් නැහැ. අනිසි බියව ගැනීම නැහැ, බලකිරීම නැහැ. මැතිවරණ ක්‍රියාවලිය තුල මම ඉන්නේ නීතිගරුක, විනයගරුක අපේක්ෂකයෙක් විදියට. ලංකාවේ මං හිතන්නේ පෝස්ටර් කටවුට් නැති එකම අපේක්ෂකයා මම වෙන්න පුළුවන්. සමහර අපේක්ෂක ඉන්න පුළුවන් ස්වාධීන හරි දාලා නිකන් නමට දාලා එහෙම ඒ ක්‍රියාවලිය නැති අපේක්ෂක ඉන්න පුළුවන්. ඒ අරුණාම ලංකාවේ ඉන්න එකම අපේක්ෂකයා මම මේ මැතිවරණේ පරිසරය සුරකින්න නීතිගරුක විනයගරුක පුජ්‍යලයා. දැන් අපි අද මම මෙහෙ කියන්න යන්නේ මොකවත් නෙමෙයි. පළවෙනි දේ තමයි මේ පරිසරය සුරකින්න මේ පාර්ලිමේන්තුවේ අනපනත් හදන්න යන මන්ත්‍රීවරු මොකද්ද කරන්නේ? පළවෙනි එක උහුන් තමයි නීතිය කල්ලා තියෙන්නේ. පෝස්ටර් ගහලා ගහක් ගානේ, ගයක් ගානේ, ගලක් ගානේ, තාප්පයක් ගානේ, බෝක්කුවක් ගානේ මේ පෝස්ටර් ගහලා මේ පරිසරයම ලංකාවම කැත කරලා අපවිත්‍ර කරලා මේ කාලේ අපි දන්නවා විදේශිකයෝ අපේ රටට පැමිණෙන කාලේ. විදේශිකයෝ බලන්න එන්නේ මේ ගහපු පෝස්ටර්වත් ගහපු කටවුට්වත් නෙමෙයි මේ ලස්සන පරිසරය. ලස්සන සුන්දර පරිසරය. ලංකාවේ අපිට අපේ අනන්‍යතාවය තියෙන්නේ මේ ලස්සන පරිසරයක් අපිට උරුම කරලා දීලා තියෙන සෝබාදල්වේ. මේ මන්ත්‍රීවරු වෙන්න හිතන අය හිතන් ඉන්නවා මේ පරිසරය ඒගොල්ලොන්ගේ කියලා. ඒකේ ඔප්පුවකින් ලියලා හරි කොහොම හරි මේකේ අයිතිය ඒගොල්ලොන්ගේ කියලා. මේ ලියකිවිල්ලක අයිතිය නෙමෙයි මේ පරිසරයේ අයිතිය. පරිසරයේ මුළු සමස්ත සත්‍යයගෙම, සමස්ත පිරිසගෙම, මුළු සමස්තයම මේ පරිසරයේ අයිතිවාසිකම් කියනවා. මේ පරිසරය විනාශ කරන්න මේ පෝස්ටර් ගහලා කටවුට් ගහලා කරන අපේක්ෂකයෝ පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඔබ හිතනවද හරි නීතියක් හරි දෙයක් ඔබ වෙනුවෙන් කරાવી කියලා? මේ රටේ මේ මැතිවරණ ප්‍රතික්ෂේප කරන ජනතාවක් ඉන්නවා. මම දන්නවා. ඇත්තටම මම ඔහුට ගෞරව කරනවා. මොකවත් නෙවෙයි. ඔහු මැතිවරණ ප්‍රතික්ෂේප කරන්නේ, මැතිවරණ ඡන්දය ප්‍රතික්ෂේප කරන්නේ මේ ක්‍රියාවලිය ඔවුන් ප්‍රතික්ෂේප කරන නිසා. තව පිරිසක් ඉන්නවා මේ මැතිවරණයේදී බලපෑම් වලට යටත් වෙලා මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරනවා. තව පිරිසක් ඉන්නවා රැවටීම් වලට ලක් වෙලා ඡන්දය ප්‍රකාශ කරනවා. ඉතින් මේ හැම පිරිසම මේ පරිසරයේ කොටස්කාරයෝ. මේ කොටස්කාරයෝ වෙච්ච පරිසරයේ කොටස්කාරයෝ වෙච්ච හැමෝටම අපේ මේ අපේක්ෂක කරන්නේ මොකද්ද? පරිසරය විනාශ කළා දාන්න. මම ඉල්ලා සිටින්නේ නීතිගරුක විනයගරුක පිරිසක් හදන්න නම් අපේ අතිගරු ජනාධිපතිතුමා මේ ක්‍රියාවලිය නතර කරන්න ඕන පළවෙනිම දේ. පෞෂ්ඨ ගහනක නීති විරෝධී රටේ ඉන්නවා පොලිස් නිලධාරි මහතුරුන් දවල්ට පෝස්ටර් ඉරන්න ඕන, කළු තෙල් ගහන්න ඕන. අපේ කට්ටිය රැට ගිහින් පෝස්ටර් ආයි ගහනවා. උදේට පෝස්ටර් මින් පොලිස් නිලධාරි මහතුරුන් නීතිය සාමය රකින්න එහෙම ඉන්න නිලධාරි මහතුන්ව යොදාගන්නේ පෝස්ටර් ඉරන්න, කළු තෙල් ගන්න. මං කියන්නේ මේ ක්‍රියාවලිය වෙනස් කරන්න ඕන. අපි වෙනස් කරන්න වෙනස් මාවතට හැරිමු. මම ඉන්නේ මේ මැතිවරණ ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරන තැන. මොකද මේ පරිසරයට කරන හානිය. මොකද අපේ ලේවල තියෙන්නේ මේ පරිසරය රැක ගන්න ඕන කියන තැන. මේ පරිසරය රැකගත්තේ නැතුව අනාගතයට මොනවද ඉතුරු කරන්නේ? මොනවද ඉතුරු වෙන්නේ? ඒ ගැන කිසිම වග විභාගයක් නැහැ. අපේ මේ අපේක්ෂක මහතුරු hina වෙලා බොරුවට බොරුවට විරුද්ධගෙන ආචාර කරලා බොරුව දාලා පෝස්ටර් ටිකක් ගහලා ඒගොල්ලෝ හිතන්නේ මේ මැතිවරණේ දිනුවාම හරි කියලා. මම කියන්නේ හිතට එකව කතා කරන්න, හිතට එකව ඔයගොල්ලෝ තේරුම් ගන්න. මේ මැතිවරණ ක්‍රියාවලියත් නිසා මේ පරිසරයට අහිමි වෙන කොටස අහිමි වෙනවම තමයි. අපි ඒක විතරක් නෙමෙයි මුළු සමස්ත පරිසරයම රැක ගන්න ඕන. ඒ වෙනුවෙන් අපි මෙනී සිටිනවා. ඉතින් ඒ මතක් කිරීම කරන්න තමයි මම මේ ප්‍රකාශ කරන්නේ. සියලු දෙනාටම ස්තුතියි. සියලු දෙනාට සුබ දවසක් වේවා.